good morning ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අපි තවත් ලස්සන ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් මේ පාර long weekend එකට අපි යනවා අම්පාර ආරුකම්බේ සයිඩ් එකේ ඇවිදින්න. ඉතින් අපේ දවස් 3ක මේ ගමනේ මොනවාද අපි බලපු විශේෂ තැන් මොනවාද අපි කරේ කියලා තමයි මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් එහෙනම් එකතු වෙලා ඉන්නකෝ. ඉතින් අද වෙසක් පොය දවස අපි උදේම තමයි ගමන පටන් ගත්තේ. මේ සැරේ අපි අපේ රූට් එක විදිහට තෝරගත්තේ දඹුල්ල පොළොන්නරුව හරහා අල්රගන්විල පාරේ ගිහිල්ලා මාදුරුවයත් බලාගෙන අම්පාරට යන්න. ඉතින් මේ යන අතරමඟ තව අපි ඩෙස්ටිනේෂන්ස් කීපයකම නවත්තනවා. අපි දැන් මේ පහු කරගෙන යන්නේ කුරුණෑගල දඹුල්ල පාරේ තියෙන කොස් කැලේ රක්ෂිතය. ඉතින් හරිම ලස්සන කොළම කොළ පාට සංචාරක ආකර්ෂණය දිනාගත් පාරිසරික පද්ධතියක් කිව්වොත් හරි. කතාවෙන් කතාව ඔන්න අපි අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි කණ්ඩලම ජලාශය. දඹුල්ල රජමහා විහාරයේ ඉඳන් කිලෝමීටර් 8ක් 10ක් වගේ දුරකින් තමයි කණ්ඩලම ජලාශය තියෙන්නේ. ජලාශය අවට හරිම ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම ඈතින් සීගිරිය පේනවා. තව බර්ඩ් වොචින්, බෝටින්, ෆිෂින් මේ වගේ දේවල් වලටත් කණ්ඩලම ජලාශය හරිම ප්‍රසිද්ධයි. ඒ නිසාම දඹුල්ලට සීගිරියට එන සංචාරකයෝ කණ්ඩලම ජලාශය බලන්න එන්නත් අමතක කරන්නේ නැහැ. ජලාශයක කෙළවරකට වගේ වෙන්න බේතිං ස්පොට් එකකුත් තියෙනවා. ඉතින් වන්දනා චාරිකා හැම යන අය මෙතනට එනවා විනෝද වෙන්න. දැන් අපි දඹුල්ලෙන් පිටත් වෙලා පොළොන්නරු තමයි යන්නේ. ඉතින් මේ අපි ඉන්නේ බකමූණ පාරේ. මේ පාර හරිම ලස්සනයි. ඇත්තටම අපි මේ ට්‍රිප් එක දාගෙන තියෙන්නේ හරිම ලස්සන පාරවල් ටිකක් කවර් වෙන්න තමයි. ඔයාලට මේ වීඩියෝ එක බලද්දි තේරෙයි අපි නවතින ප්ලේසස් වලට වඩා අපේ රෝඩ් ට්‍රිප් එක තමයි ලස්සනම. ඇත්තටම ලංකාව මෙච්චර ලස්සනද කියලා හිතන තරම් ලස්සන පාරවල් අපිට හම්බුණා. ඉතින් දිගටම බලන්නකෝ. කොහොම හරි දැන් උදේ 10ට විතර ඇති. ඉතින් අපි මොන හරි කන්න බකමූණ හෙළබජුන් එකේ තමයි නැවැත්තුවේ. ඉතින් දැන් අපි පොළොන්නරුවට යන ගමන් තමයි ඉන්නේ පරාක්‍රම සමුද්‍රය බලන්න. ඉතින් මේ යන පාර දිගට පාරට සමාන්තරව කිලෝමීටර්ස් ගාණක් මේ විදිහට ඇලහැරාලා අපිට බලන්න පුළුවන්. අබංගගේ ජලය තමයි ඇලහැර ඇලහරහා මේ විදිහට මින්නේරිය ගිරිතලේ පැතිවලට අරගෙන යන්නේ වගා කටයුතු සඳහා. ඉතින් දැන් අපි ඉන්නේ අබංගඟ හරහා තියෙන අංගම්මැඩිල්ල පාලම උඩ. අංගම්මැඩිල්ල රක්ෂිත යත්‍රය තමයි මේ පුංචි පාලම තියෙන්නේ. පාලම පහු වෙනවත් එක්කම වගේ ඊළඟට අපිට හම්බ වෙන්නේ අංගම්මැඩිල්ල අමුණ. ඉතින් අබංගගේ ජලය පරාක්‍රම සමුද්‍රයට අරගෙන යන්න තමයි අබංගඟ හරස් කරලා අංගම්මැඩිල්ල අමුණ හදලා තියෙන්නේ. ඉතින් මේ ජලය අරගෙන යන ඇල මාර්ගයට තමයි යෝදෑල කියලා කියන්නේ. අංගම්මැඩිල්ල අමුණෙන් පිටත් වෙලා දැන් අපි මේ යන්නේ පරාක්‍රම සමුද්‍රයට. ඉතින් මේ අපි පහු කරගෙන යන්නේ යෝදෑල. යෝදෑල දිගේ තමයි පරාක්‍රම සමුද්‍රයට පාර වැටලා තියෙන්නේ. ඉතින් පරාක්‍රම සමුද්‍රයේ ඉතිහාසය ගැන කියනවා නම් පොළොන්නරු රාජධානියේ පළවෙනි පරාක්‍රම බහු රජතුමා විසින් තමයි පරාක්‍රම සමුද්‍රය ඉදි කරලා තියෙන්නේ. තෝපා වැව, එරමුදු වැව, දුබුතුළු වැව කියන වැව තුන එකතු කරලා තමයි තනි වැවක් විදිහට පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපි පොළොන්නරුවෙන් අරලගන්විල පාරට දාලා අම්පාර පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඒ අතරමක අපිට මනම්පිටිය පාලම පහු වෙනවා.
අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක තමයි පිඹුරත්තෑව වැව. ඉතින් අරණගන්විල ප්‍රදේශයේ තියෙන හරිම ලස්සන වැවක් තමයි පිඹුරත්තෑව වැව. පිඹුරත්තෑව වැව හුඟක් ජනප්‍රිය වෙලා තියෙන මෙන්න මේ ස්පේස් නිසා. ඉසෙඩ්ඩි ඇලේ වතුර වැඩි වෙන කාලෙට ඒ වැඩි වතුර තමයි මේ පිඹුරත්තෑව වැවට එනවා කියන්නේ. ඉතින් පිඹුරත්තෑව වැවේ වතුර වැඩි වෙනකොට ඒවා මෙන්න මේ ස්පේස් වලින් පල්ලෙහාට වැටෙනවා. ඉතින් ඒ කාලෙට මිනිස්සු එනවලු මෙතන නාන්න. ඒ කාලෙට නම් ඉතින් මෙතනට කිට්ටු වෙන්න බැරි තරම් සෙනග ඉන්නවා කියලා තමයි කියන්නේ. අපි මේ පහු කරගෙන යන පාරවල්, මේ කොළපාට ගස්, මේ කොළපාට වටපිටාව මේවා දැක්කහම ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඇස් දෙක අහකට ගන්න බැරි තරම් ලස්සනයි නේද? අපි දැන් අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකටත් ලං වෙලා ඉන්නේ. අපි දැන් බලන්න යන්නේ මාදුරුවේ ජලාශය. ඉතින් කවුරු හරි මාදුරුවේ ජලාශය බලන්න යනවා නම් කලින් පර්මිෂන් අරගෙන තමයි යන්න ඕනේ. කතාවෙන් කතාව ඔන්න අපි ඩෑම් එක ළඟටම ආවා. ඉතින් මෙතන ගේට් එක වහලා තමයි තියෙන්නේ. අපි ගිහිල්ලා මෙතන ඉන්න security officerට ඉන්ෆර්ම් කරන්න ඕනේ. අපි මෙහෙම පර්මිෂන් අරන් තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. එයාලා ඩීටේල්ස් චෙක් කරලා ඊට පස්සේ ගේට් එක ඇරලා දෙනවා අපිට වේල බලන්න යන්න. ඉතින් වෙහිකල් එකෙන් අපිට යන්න පුළුවන් ඇතුළට. මාදුරුවේ ජලාශයේ වේලි දෙකක් තියෙනවා. පරණ වේල සහ අලුත් වේල. පරණ වේල දැන් භාවිතයෙන් ඉවත් කරලා තමයි තියෙන්නේ. හැබැයි අපිට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයාලා දැන් මේ දකින්නේ ඒ අතැරලා දාපු පරණ වේල තමයි. දැන් අපි මේ ඉන්නේ මාදුරුවේ ජලාශයේ අලුත් වේල උඩ. අර ඈතින් තියෙන ගල් පර්වතය ඔයාලට පේන ඇති. ඉතින් ඒ ගල් පර්වතයේ පාමුල තියෙනවා හැන්නන්ගල ආරණ්‍ය සේනාසනය. ඉතින් එතන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවා කියලා කියනවා. හැබැයි අද අපිට එතනට යන්න තරම් වෙලාවක් ඉතුරු වෙලා නැහැ. ඉතින් මේ යන ගමන් අපි පාරට පේන view එක බලාගෙන යමු. ඉතින් අද දවසේ අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක තමයි අරන්තලාව බුද්දිස්ට් මෙමරියල් ටෙම්පල් එක. අතීතයේ සිද්ධ වෙච්ච හරිම ඛේදනීය සිදුවීමක් පදනම් කරගෙන තමයි මේ විහාරය හදලා තියෙන්නේ. 1987 දී මහනුවර ඉඳන් අම්පාරට යමින් තිබූ ස්වාමීන් වහන්සේලා හිටපු බස් රථයක් LTTE ත්‍රස්තවාදීන් විසින් අරන්තලාව කියන මේ ස්ථානයේදී පහර දීලා මරා දාලා තියෙනවා. ඉතින් ඒ සිද්ධිය සිහි වෙන තමයි මේ පන්සල මෙතන හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන බස් රථය තමයි එදා ඒ අනතුරට ලක් වුණ බස් රථය. ඉතින් දැන් අපි අද දවසේ අපේ ප්ලෑන් එකේ තිබුණ සේරම ප්ලේසස් ටික බලලා ඉවරයි. ඉතින් දැන් හොඳටම හවස් වෙලක් තියෙන හින්දා අපි දැන් අම්පාරේ අපි අද නවතින ගෙස්ට් හවුස් එකට තමයි යන්නේ. ඉතින් අපි අද රෑ හොටෙල් එකේ රෙස්ට් එකේ ඉඳලා හෙට යනවා අම්පාරේ ඇවිදින්න. ඉතින් අම්පාරේ අපි මොකද කරේ කියලා ඊළඟ වීඩියෝ එකකින් මම අරගෙන එන්න. එහෙනම් වීඩියෝ එක බලපුවාලට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බෙමු.